ඉන්දියාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම ගැන දන්නවද? ඉන්දියාව සතවර්ෂ ගාණක් එහෙම නැත්නම් අපේ ඉතිහාසයේ පුරාවටම අපිට බලපෑමක් කරපු අපිත් එක්ක සහසම්බන්ධ වෙච්ච රාජ්‍යයක්. මෙන්න ඉන්දියාවෙන් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් දේ ගැන සාකච්ඡා කරන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. 2014 දී ඔබ සියලු දෙනාම දන්නවා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි පත් වෙනවා. නරේන්ද්‍ර මෝදි කියන්නේ ඉන්දියාවේ ගුජරාත ප්‍රාන්තයේ අවුරුදු 12ක් පමණ ප්‍රධාන අමාත්‍යවරයා විදියට ඉඳලා ඊටමත් පසුගාමී තත්වයක තිබිච්ච ಭಾರತೀಯ ජනතා පක්ෂය නැවතත් ඉන්දියාව තුල බලයට ගේන්න පුරෝගාමී වුණ නායකයා. ඉතින් 2014 දී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණාට පස්සේ ඉන්දියාව වෙනස් කරන්න කරපු වැඩ ටික ගැනයි අපි මේ සාකච්ඡා කරන්නේ. මෝදි අග්‍රාමාත්‍යවරයා 2015 දී ඉන්දියාව වෙනස් කරන සුවිශේෂී වැඩසටහනක් දියත් කරනවා. ඒක තමයි ඩිජිටල් ඉන්දියා වැඩසටහන. ඩිජිටල් ඉන්දියා වැඩසටහන හරහා නවීන තාක්ෂණය යොදාගෙන ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක ඉන්න ජනතාවට අවශ්‍ය සේවාවන් අවශ්‍ය දැනුම ඒ වගේම ඉන්දියාවේ දියුණුව සඳහා කරන්න පුළුවන් තාක්ෂණය හරහා කරන්න පුළුවන් විප්ලවීය වැඩක් තමයි ඩිජිටල් ඉන්දියා කියලා කියන්නේ. ඩිජිටල් ඉන්දියා වැඩසටහනේ මූලික හරය තමයි ඉන්දියාවේ පුරවැසියන්ට ඉන්දියාවේ ආර්ථික වර්ධනයට මේ ඩිජිටල් කරණය හරහා එහෙම නැත්නම් තාක්ෂණය හරහා ඉන්දියාව කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක ආරම්භ කරපු සැලසුම් කරපු වැඩසටහන. ඩිජිටල් ඉන්දියා වැඩසටහනේ මූලික හරය තමයි ඩිජිටල් කරණය හරහා ඉන්දියාවේ ජන සමාජයට අවශ්‍ය බලපෑම කරන්නත් ඒ වගේම ඉන්දියාවේ තාක්ෂණික ප්‍රගමනය වෙනුවෙන් කරන්න ඕන වැඩසටහන් දියත් කිරීම තමයි ඒකේ මූලික හරය උනේ. ඉතින් මෝදි අග්‍රාමාත්‍යවරයා තාක්ෂණික සහ ඉලෙක්ට්‍රොනික අමාත්‍යාංශය නිර්මාණය කරනවා විතරක් නෙමෙයි ඒ අමාත්‍යාංශය හරහා ඔහු ඉන්දියානු කෝටි 14000ක පමණ පිරිවැයක් එහෙම නැත්නම් ප්‍රතිපාදනයේ අමාත්‍යාංශයට ලබා දෙනවා ඩිජිටල් ඉන්දියා වැඩසටහන සාර්ථක කරගන්න. මේ ඩිජිටල් ඉන්දියා වැඩසටහනේ ආරම්භක පියවර විදියට National E-Governance Division එහෙම නැත්නම් ජාතික ඉලෙක්ට්‍රොනික රාජ්‍ය පරිපාලන අංශය ආරම්භ කරනු ලබනවා. ඒ අංශය හරහා තමයි මේ මුළු ඩිජිටල් ඉන්දියා වැඩසටහනම ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන්නේ. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම ඒ වගේම වැඩසටහනේ අවශ්‍ය මෘදුකාංග එහෙම නැත්නම් ඒ ජාලගත කිරීම සම්බන්ධීකරණය කරන්නේ ඉලෙක්ට්‍රොනික අංශය විසින් ඉලෙක්ට්‍රොනික රාජ්‍ය පාලන අංශය විසින් තොරතුරු තාක්ෂණ සහ ඉලෙක්ට්‍රොනික අමාත්‍යාංශය වෙනුවෙන්. මේ e-governance අංශය හරහා ඉතාමත් සාර්ථක මෘදුකාංග එහෙම නැත්නම් platforms නිර්මාණය කරන්න අද වෙනකොට ඉන්දියාව සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආධාර් කාඩ් පත, ඒ වගේම ඩිජිටල් ලොකර් වැඩසටහන, අපි සේතු වැඩසටහන වගේ සුවිශේෂී වූ වැඩසටහන් මේ e-governance අංශය එහෙම නැත්නම් තොරතුරු හා ඉලෙක්ට්‍රොනික අමාත්‍යාංශය හරහා ඉන්දියාවේ පුරවැසියන්ගේ ජන ජීවිතයට බලපෑම් කරන්න ඉතාමත් සාර්ථක වැඩසටහන් දියත් කරලා තියෙනවා. ඉන්දියාවේ e-market place එක ගැන ඔබ දැනුවත්ද? මේ ඉන්දියාවේ නිර්මාණය කරලා තියෙන e-market place එක හරහා ඉන්දිය රාජ්‍යාංශයේ ලබා දෙන සේවාවන් හා නිෂ්පාදන 11900ක් කැටගරි 321ක් ඇතුළේ ඉන්දිය ජාතිකයන්ට මේ මෘදුකාංගය හරහා ඔවුන්ට මිලදී ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ e-market place එක හරහා ඉන්දියානු රජය එහෙම නැත්නම් මේ e-governance division එක බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය තුල වෙන වෙළඳ ගනුදෙනු තුල පාරදෘශ්‍යභාවය එහෙම නැත්නම් දූෂණය වැළැක්වීම සඳහා වූ ක්‍රියාන්විතයක් සහ ඊටමත් ලේසියෙන් ඉන්දියානු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් හා භාණ්ඩ මිලදී ගැනීමට අන්තර්ජාලය හරහා පුළුවන්කම ලබා දීම තුලින්. ඒ වගේම තවත් සුවිශේෂී මෘදුකාංග එහෙම නැත්නම් platforms තමයි අපිට හඳුනා ගන්න පුළුවන් MyGov සහ උමාං කියන මෘදුකාංග එහෙම නැත්නම් platforms. මේ මෘදුකාංග හරහා ඉන්දියානු පුරවැසියන්ට ඉන්දියානු රාජ්‍ය තුලින් ලබා දෙන සේවාවන් ඉතාමත් කාර්යක්ෂමව ලෙහෙසියෙන් තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් අන්තර්ජාලය ලබාගෙන ඒ හරහා උන්ට ඒ සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ උමං සහ MyGov වගේ මෘදුකාංග හරහා රජයට හැකියාව ලැබිලා තියෙනවා ජනතාවගේ පුද්ගලික වශයෙන් ඔවුන්ට අවශ්‍ය සේවාවන් මොනවද ඔවුන් වෙනුවෙන් කළ යුතු
අලුත් දේවල් මොනවද කියන එක පිළිබඳව විශාල දත්ත ප්‍රමාණයක් රැස් කරගන්න. ඒ දත්ත හරහා ඉන්දියානු රජය තීරණ ගැනීමේදී ඔවුන්ට හැකියාව ලැබෙනවා ඊටමත් ජනතාවාදී සහ ජනතාවට දැනෙන තීරණ ලබා දෙන්න. අපේ රටේ 1980 ඉඳන් කතාබහට ලක්වෙච්ච මේ ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියාව ඉතාමත් සාර්ථකව ආධාර් හැඳුනුම්පත එහෙම නැත්නම් ආධාර් කාඩ් එක නමින් දැන් ක්‍රියාත්මක කරනවා. ඉන්දියාවේ සියලුම 18ට වැඩි පුරවැසියන්ට මේ ආධාර් කාඩ් එකක් ලැබිලා තියෙනවා විතරක් නෙමෙයි ඉන්දියානු රජය ලබා දෙන සේවාවන් විශේෂයෙන්ම දුගී ජනතාවට ලබා දෙන ආධාර වැනි සේවාවන් මේ ආධාර් කාඩ් එක හරහා තමයි දැන් ලබා දෙන්නේ. එතකොට මේ ආධාර් කාඩ් එක බැංකු ගිණුමක් එක්ක සම්බන්ධ කරලා ඉන්දියානු රජයට දැන් හැකියාව ලැබිලා තියෙනවා තමන්ගේ ජන කොට්ටාසේ රජයෙන් ආධාර කළ යුතු එහෙම නැත්නම් බලාගත යුතු ජන කොට්ටාසය තමන්ට හරියටම හඳුනාගෙන ඒ ජන කොට්ටාසය හරහා ඒ ජන කොට්ටාසයට කෙලින්ම ඒ අවශ්‍ය සේවාවන් එහෙම නැත්නම් ආධාර ලබා දෙන්න. මේ ආධාර් ඩිජිටල් හැඳුනුම්පත හරහා 2022 වසරේ පමණක් ඔතෙන්ටිකේෂන් එහෙම නැත්නම් තහවුරු කර ගැනීම බිලියන 2කට වඩා ඩිජිටල් මේ ප්ලැට්ෆෝම් එක හරහා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු රජයේ ඔබ අහලා ඇති සහනදායී සේවාවන් තියෙනවා දිලිඳු ජනතාවට නොමිලේ ගෑස් සිලින්ඩර් ලබා දීම, ඒ වගේම ගොවි ආධාර ලබා දීම වැනි වැඩසටහන්. ඒ වැඩසටහන් සියල්ලටම මේ ආධාර් කාඩ් එක හරහා තියෙන බැංකු ගිණුම සඳහා කෙලින්ම ප්‍රතිපාදන යොමු කිරීම ඉන්දියානු රජය විසින් සිද්ධ කරනවා. එතකොට මේ ඩිජිටල් වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් අන්තර්ජාල පහසුකම් ඉතාමත් වැදගත් බව අපි සියලු දෙනාම දන්නවා. ඉතින් ඉන්දියානු රජය මේ වෙනකොට නිවාස එහෙම නැත්නම් කනෙක්ෂන්ස් මිලියන 890ක් පමණ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන්ස් ඉන්දියාවේ ජනතාව වෙත ලබා දීලා තියෙනවා. හැබැයි එවැනි වූ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන්ස් ලබා ගන්නට බැරි දිලිඟුදු ජනතාව වෙනුවෙන් කරපු වැඩසටහන තමයි ඇත්තටම ඊටාම අගය කළ යුත්තේ. ඉන්දියානු රජය මේ ඩිජිටල් සේවා පහසුකම් ලබා ගැනීමට අන්තර්ජාල පහසුකම් නැති ජනතාව වෙනුවෙනුත් ඊටාමත් සාර්ථක වැඩසටහනක් කරලා තියෙනවා. ඒ තමයි common services centers. එහෙම නැත්නම් පොදු ජනතාව වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි ඩිජිටල් මධ්‍යස්ථාන 5,90,000ක් ඉන්දියාව තුළ ස්ථාපිත කරලා තියෙනවා. මේ හරහා මිලියන ගණනක් ජනතාවට Tamanට අන්තර්ජාල පහසුකම් නැතත් මේ උමං ආධාර් ඒ වගේම MyGov වැනි වැඩසටහන් හරහා ඉන්දියානු රජයත් එක්ක සම්බන්ධ වෙන්න ඒ වැඩසටහන් වලට යොමු වෙලා Tamanට අවශ්‍ය සේවාව ලබා ගන්න මේ මධ්‍යස්ථාන වලින් හැකියාව ලැබිලා තියෙනවා. මේ ඩිජිටල් ඉන්දියා වැඩසටහනේ අගය කළ යුතු ඉතාමත් සාර්ථක වැඩසටහනක් තමයි ප්‍රධාන මන්ත්‍රී ඩිජිටල් සාක්ෂරතා කියන වැඩසටහන. අග්‍රාමාත්‍යවරයාගේ එහෙම නැත්නම් මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ දැක්මක් අනුව ඉන්දියානු දුගී දුප්පත් ජනතාව එහෙම වගේම ග්‍රාමීය ජනතාවට මේ ඩිජිටල් සාක්ෂරතාවය ලබා දීම සඳහා ඒ වැඩසටහන දියත් කරලා තියෙනවා. මේ හරහා ඔවුන්ට ඩිජිටල් සාක්ෂරතාවය වගේම e-commerce, e-marketing වැනි සංකල්ප ඔවුන්ට හඳුන්වා දීලා ඒ තමන්ගේ නිෂ්පාදන සේවාවන් අලෙවි කරගන්න ජාත්‍යන්තර වෙළඳපොළට ඒ අවශ්‍ය ඩිජිටල් platforms එහෙම නැත්නම් ඒ ඩිජිටල් assets හදලා දෙන වැඩසටහනකුත් මේ ඩිජිටල් ශාස්ත්‍රා වැඩසටහන හරහා සාර්ථකව දියත් වෙනවා. ඒ වගේම මේ ඩිජිටල් ශාස්ත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉන්දියාව පුරා මධ්‍යස්ථාන 4,40,000ක් පමණ දියත් කරලා තියෙනවා. මේක හරහා මිලියන 45කට වැඩිය ඉන්දියානු පුරවැසියන් සර්ටිෆයි කරලා එහෙම නැත්නම් සාතික පත්‍ර දීලා ඉතාමත් සාර්ථකව මේ ඩිජිටල් කරණයට යොමු වෙලා තියෙනවා. මේ AI ඉන්දියා වැඩසටහන හරහා ඉතාමත් සාර්ථකව මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සංකල්පය ඉන්දියාව තුළ ප්‍රචලිත කරන්නට සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු රජය මේ හරහා බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, ඒ වගේම කෘෂිකර්මය,
සුහුරු නගර පිළිබඳව මේ AI India එහෙම නැත්නම් Make AI India කියන වැඩසටහන හරහා අවශ්‍ය දැනුම ඒ වගේම ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් ස්ටාර්ට්අප්ස් මේ IIT විශ්වවිද්‍යාලවල ඉන්දියානු රජය AI මධ්‍යස්ථාන ස්ථාපිත කරලා තියෙනවා. ඒක හරහා උන් බලාපොරොත්තු වෙනවා ඒ විශ්වවිද්‍යාලවල ඉන්න තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයන් ඒ වගේම අනිකුත් ශිෂ්‍යයන් ඒකාබද්ධ කරලා මේ තොරතුරු තාක්ෂණයම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හරහා ඉන්දියාවේ ඉදිරි ආර්ථික සංවර්ධනය සහ ඉන්දියාවේ ඉදිරි මානව සංවර්ධනය වෙන වැඩසටහන් ආරම්භ කරන්න. මේ AI තුලින් ඉන්දියාව කරන වැඩවල තවත් සුවිශේෂී දෙයක් ගැන අපි කතා කරන්නට අවශ්‍යයි. අග්‍රාමාත්‍ය මෝදිගේ PM කිසාන් ප්ලැට්ෆෝම් එක හරහා ඔවුන් AI chat box එකක් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හරහා යොදා ගන්නා chat box එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ chat box එක හරහා ඕනම පුරවැසියෙක්ට විශේෂයෙන්ම කෘෂි කර්මයේදී ඉන්න පුරවැසියෙක්ට Tamanගේ තියෙන දුක් ගැනවිලි, Tamanට අවශ්‍ය දැනුම, Tamanට ඒ කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුම ලබා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක හරහා ඉන්දියාවේ ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා සමග සහසම්බන්ධතාවයක් සහ ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඔවුන්ගේ දුක් ගැනවිලි ඒ සියල්ලම ගැන රජය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන්න හැකියාව ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ PM කිසාන් ප්ලැට්ෆෝම් එක දිනයක් තුල ඉන්දියානු කෘෂි ගොවීන් ලක්ෂ 5ක් පමණ භාවිතා කරලා තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වැඩසටහන ඉන්දියාව තුල ජනගත කරන්න තවත් සාර්ථක වැඩසටහනක් ඉන්දියානු රජය NASSCOM එහෙම නැත්නම් ජාතික තොරතුරු තාක්ෂණ සමාගම් වල සංගමය හරහා ආරම්භ කරලා තියෙනවා. මෙහිදී ඔවුන් AI කියන සංකල්පය රාජ්‍ය තුල ප්‍රචලිත කිරීමත් ඒ රටේ තරුණ තරුණියන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමත් මේ වැඩසටහන හරහා ඔවුන් කරන්න බලාපොරොත්තු වෙනවා වගේම සාර්ථකව දියත් කරලා තියෙනවා. ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හඳුනා ගැනීමට අනුව AI තාක්ෂණය වේගයෙන්ම ජනගත වෙන රට ඉන්දියාව බවට උන් හඳුනාගෙන තියෙනවා මේ ෆියුචර් ස්කිල්ස් වැඩසටහන නිසා. අද වෙනකොට බ්ලොක්චේන් තාක්ෂණය තමයි මෘදුකාංග නිර්මාණය කිරීමේදී ඉතාමත් සාර්ථකම ඒ වගේම ඉතාමත් සුරක්ෂිතම තාක්ෂණය විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඉන්දියානු රජය National Center of Excellence for Blockchain කියන ආයතනය ආරම්භ කරලා තියෙනවා. මේ ආයතනය හරහා බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගැනීමෙන් රාජ්‍ය තුල තියෙන නීතිමය ලියවිලි ඒ වගේම රාජ්‍යයේ ඉඩම් ලියවිලි ඇතුළු රාජ්‍ය සේවාවන් බ්ලොක්චේන් තාක්ෂණය හරහා ඉතාමත් සුරක්ෂිතව මේ ඩිජිටල් තාක්ෂණයට ගේන්න සමත් වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් එහෙම නැත්නම් අපි පාවිච්චි කරන උපාංගවල ඔවුනොවුන් සහසම්බන්ධ වෙන අන්තර්ජාලය ගැන ඔබ අහලා ඇති. ඉතින් මේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් හරහා ඒ උපාංග ජාලගත කිරීම හරහා විශේෂයෙන්ම කෘෂිකර්මයට ඉතාමත් සාර්ථකව අවශ්‍ය විසඳුම් ලබා දෙන්න ඉන්දියාව රජයට හැකියාව ලැබිලා තියෙනවා. මේ IoT නෙට්වර්ක් එක හරහා කෘෂිකර්මයේ පස පිළිබඳව, වායුව පිළිබඳව, ඒ වගේම වෙදර් පැටර්න්ස් එහෙම නැත්නම් දේශගුණක විපර්යාසයන් පිළිබඳව ගොවි ජනතාව අවධානයෙන් මුදවා ගන්න එහෙම නැත්නම් දැනුවත් කරන්න ඉතාමත් සාර්ථකව මේ ඩිජිටල් ඉන්දියා වැඩසටහන සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සාර්ථක වැඩසටහනක් ඉන්දියානු රජය විසින් ක්‍රියාත්මක කරන නිසා ලෝකේ තාක්ෂණික දැවැන්ත සමාගමුත් ඉන්දියාවත් එක්ක අත්වැල් බැඳ ගන්නට දැන් පෙළඹිලා තියෙනවා. 2025 වසරේ Google for India Digitalization කියන වැඩසටහන හරහා Google සමාගම බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 10ක් ඉන්දියාව තුල ආයෝජනය කරන්න. ඉතින් මේ රජයක් එවැනි සාර්ථක වැඩසටහන් කරපුවාම කොහොමද ජනතාවට ජාත්‍යන්තරයෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ කියන එකට හොඳම නිදසුනක් මේක. ඒ විතරක් නෙමෙයි Microsoft ආයතනය, Genesis ආයතනය වැනි ආයතන ඉන්දියානු රජයේ මේ සාර්ථක ඩිජිටයිසේෂන් වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා විතරක් නෙමෙයි ඒ වැඩසටහන තවත් දිලිඳු රටවල් වල ක්‍රියාත්මක කරන්නට පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට එහෙම නැත්නම් මොඩල් එකක් විදියට
හඳුනාගෙන තියෙනවා. මේ ඉන්දියානු රජයේ මෘදුකාංගවල භාවිතයේ සාර්ථකත්වය ගැන බලමුද. ඉන්දියානු ඩිජිටල් කරණයේ සාර්ථකත්වය ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමුද. MyGov සහ උමාං වැනි මෘදුකාංග හරහා මේ වෙනකොට මිලියන 50කට වැඩිය ජනතාවක් ඉන්දියානු රජයේ සේවාවන් ලබා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම e-health services හරහා ඉන්දියානු සෞඛ්‍ය සේවය මිලියන 380කට වැඩිය ජනතාවකට ඔවුන්ගේ අවශ්‍යතා සාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබට අපි කලින් කියපු PM කිසාන් වගේ වැඩසටහන් හරහා ගොවියන් එහෙම නැත්නම් ග්‍රාමීය ප්‍රදේශයේ ගොවි ජනතාව මිලියන 50කට වැඩිය උන්ට අවශ්‍ය සේවාවන් විතරක් නෙමෙයි ඔවුන්ගේ දුක් ගැනවිලි ගැනත් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය දෙනවත් කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ යුනිවර්සල් පේමන්ට් ඉන්ටර්ෆේස් එක හරහා බිලියන 11ක පමණ ට්‍රාන්සැක්ෂන්ස් එහෙම නැත්නම් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. ඒක ලෝක ඉතිහාසයේ වාර්තාවක් විදියටයි සඳහන් වෙන්නේ. ඒ වගේම ආධාර් වැඩසටහන එහෙම නැත්නම් ආධාර් කාඩ් එක හරහා අපි කලින් කිව්වා වගේ ඒ ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් එහෙම නැත්නම් ගෑස් ලබා දීමේ වැඩසටහන වගේම ඉන්දියාවේ ඉතිහාසය තුළ වැඩිම බැංකු ගිණුම් ආරම්භ කිරීමත් ඒ ආධාර් කාඩ් එක හරහා එහෙම නැත්නම් මේ ආධාර් ක්‍රමවේදය ඩිජිටල් ක්‍රමවේදය හරහා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාදය ගැන අපි බැලුවොත් මේ ආධාර් කාඩ් එක හරහා ඔවුන් ලබා දෙන රැෂන් එක එහෙම නැත්නම් වියලි ආහාර ආධාරය පවා මේ ආධාර් කාඩ් එක හරහා ඔවුන් ලබා දෙන්නට ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ හරහා නාස්තිය දූෂණය අවශ්‍ය පුද්ගලයාට පමණක් ඒ ආධාරය ලැබීම ඉතාමත් සාර්ථකව ඔවුන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කලින් කතා කරපු ආධාර් කාඩ් එක එහෙම නැත්නම් ඉන්දියානු රජයේ ජාතික හැඳුනුම්පත ලෝක බැංකුව විසින් හඳුනගෙන තියෙනවා මානව ඉතිහාසයේ නිර්මාණය කරපු සංකීර්ණම ජනතාව ලියාපදිංචි කිරීම එහෙම නැත්නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් වැඩසටහන කියලා. ඒ වගේම ඉන්දියාව එතනින් නැවතිලා නැහැ. ඩිජිටල් රුපිය එකක් එහෙම නැත්නම් ඊ-රුපි. ඒ කියන්නේ රුපියල පවා ඩිජිටල් කරණයට ලක් කරලා තියෙනවා. ඉදිරියේදී ඔබට අවශ්‍ය ඉන්දියානු වෙළඳපොලේ ගනුදෙනු සිද්ධ කිරීමට ඒ ඊ-රුපි එක හරහා ඔවුන් ඔබට හැකියාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඊ-රුපි එක ඇවිල්ලා ඩිජිටල් වොලට් එකක් එහෙම නැත්නම් ඩිජිටල් වවුචර් එකක්. ඉතින් මෙවැනි වූ සංකීර්ණ නමුත් ජනතාවට පහසු මෘදුකාංග නිර්මාණය කිරීම අතින් ඩිජිටල් ඉන්දියා වැඩසටහන සහ ඉන්දියානු රජය සාර්ථක වෙලා තියෙනවා. දැන් මං හිතනවා ඕගොල්ලෝ මේ ඉන්දියාව තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් ඩිජිටලයිසේෂන් කියන එක ඉන්දියානු රාජ්‍ය සංවර්ධනය කරන්න මානව සංවර්ධනයට ජනතාවට පහසුකම් ලබා දෙන්න නිර්මාණය කරපු සාර්ථක ක්‍රමවේදය ගැන දැනගත්තා කියලා. ලංකාවේ අපිටත් කොච්චර මේ හරහා ඉගෙන ගන්න පුළුවන්ද? විශේෂයෙන්ම මම ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වෙලා ඉන්නකොට National Youth ID එකක් එහෙම නැත්නම් YID නැමැති හැඳුනුම්පතක් යෞවන සමාජ සම්මේලනයේට අපි නිර්මාණය කරා. ඒක සඳහා බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගන්න ලැබුවා විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියානු සමාගමක් අපිට එය නොමිලේ ලබා දුන්නා. ඒ වගේම ස්කිල්ස් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් ඉන්දියාව ෆියුචර් ස්කිල්ස් කියන වැඩසටහන හරහා සාර්ථකව ගෙනියන ක්‍රමවේදය අපිට හැකියාව ලැබුණා. ජාතික තරුණ සේවා සභාවත් ඒ වගේම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණුව අධිකාරියත් මා සේවය කරන අවධිය තුල ලංකාවේ ස්ලැස්කොම් එහෙම නැත්නම් මෘදුකාංග නිර්මාණය කරන සමාගම්වල සංගමය හරහා විශේෂ වැඩසටහන් දියත් කරන්න. අපි රටක් විදියට මේ තාක්ෂණය ඉස්සරහට අරගෙන යන්න අපිට කොච්චරක් පාඩම් ඉගෙන ගන්න තියෙනවද? අපිට ඉන්දියාවෙන් ආධාරයක් විදියට ලැබුණු ඩිජිටල් IT හැඳුනුම්පතත් තාම අපිට ඒ අදාළ ටෙන්ඩරේ ලබා දෙන්න බැරුව එක තැන පල් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහනෙන් ඔබ ඉන්දියාව සාර්ථකව කොහොමද ඩිජිටල් කරණය භාවිතා කරන්නේ තමන්ගේ රටේ මහජනයාගේ යහපැවැත්මට ඔවුන්ගේ ක්‍රියාකාරකම් පහසු කරන්න ඒ වගේම ඉන්දියාවේ ආර්ථික වර්ධනයට සහ මානව සංවර්ධනයට.
ඉතින් මම හිතනවා මේ වැඩසටහන බලලා ඔබ අලුතෙන් දෙයක් හිතන්න පටන් ගන්නේ කියලා. Think Sri Lanka. මම දමිත වික්‍රමසිංහ.